ආයුබෝවන් මේ වීඩියෝව නරඹන අසන සියලු දෙනාට අනන්ත බුදුගුණ බලයෙන් යහපතක්ම වේවා කියා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. මදකට මේ නාලිකාවේ අරමුණ යලි මතක් කරගමු. මතක් කරන්නෙම අපට පැහැදිලි අරමුණක් තියෙන බවත් ඒ අරමුණ හඹා යාමේ පහසුව පිණිස සැකසු තර්කානුකූල හා විධිමත් සැලැස්මක් අප සතු බවත් නරඹන අසන අයට ඒත්තු ගැන්විය යුතු නිසයි. නාලිකාවේ අරමුණ තමයි මානසික රෝගවල බරපතලකම පෙන්වා දී ඒවාට ගොදුරු වූවන් හා ගොදුරු වීමට ආසන්න අය ඉන් මුදවා ගැනීමට පිහිටවීම. ඒ අරමුණ ඉටු කර ගැනීමේ පහසුව පිණිස සැකසූ විධිමත් සැලැස්මට ඇතුළත් ප්‍රධාන පියවර දෙකෙන් පළමු පියවර මේ වන විට නිමයි. ඒ කියන්නේ අසහනකරු හා මානසික රෝගියා වෙන්ව හඳුනාගෙන අවසන්. දෙවන ප්‍රධාන පියවර තමයි අදින් ආරම්භෙන්නේ. පළමු පියවර වගේ නෙමෙයි මේ දෙවන පියවර. හේතුව දෙවන පියවර පළමු පියවර මෙන් 20-30 ගුණයකින් දීර්ඝ වෙන්න පුළුවන් වීම. එච්චරම දීර්ඝ වෙන්නේ ක්‍රමානුකූලව පසුකළ යුතු අනුපියවර 4ක් දෙවන ප්‍රධාන පියවරට ඇතුළත් නිසයි. අනුපියවර 4 මොනවද යන්න දෙවන දේශනාවේදී පෙනීමට සැලැස්සුවා. සැබවින්ම ඒව නම් කරලා තියෙන්නේ දැකිය යුතු 4ක් ලෙසයි. ඉංග්‍රීසියෙන් කියවොත් the four visions. අද ඒට ප්‍රවේශ වෙන නිසා ඒ 4 ඇහෙන්නත් සලස්වන්නම්. පළවන අනුපියවර රෝගී මනසේ භයානකකම දැකීම. රෝගී මනසට හේතුව දැකීම දෙවන අනුපියවර. තුන්වන අනුපියවර සැපවත් මනස හොඳින් දැකීම. සැපවත් මනස කරා යන ගමන දැක ඒ ගමන පසු කිරීම තමයි හතරවන අනුපියවර. සාම්ප්‍රදායික මනෝවිද්‍යා විෂය ධාරාව තුළ හිර වී ඉන්න කෙනෙකුට දැන් පහත බඳු ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. එකක් තමයි කවුද මේ කියන අනුපියවර කියා දීලා තියෙන්නේ. එවන් පියවර පසු කිරීමයි අද තියෙන බටහිර මනෝවිද්‍යාවයි අතර වෙනස කුමක්ද යන්න තව එකක්. මේ කියවන පියවර පහු කරමින් ගොස් සුවය ලැබපු අය මෙරටේ ඉන්නවද යන්න තවත් එකක්. මෙවන් ප්‍රශ්න තව තියෙන්න පුළුවන්. නමුත් මේ තුනට පිළිතුරු ලබා ගැනීම අප යන ගමන සුබ කරගන්න ප්‍රමාණවත්. කෙටි දේශන මාලාවේ 6 වැන්න වන අද දේශනේ වෙන්වන්නේ ඒ වෙනුවෙන්. මුලින්ම මේ කියන අනුපියවර පෙන්වා දීලා තියෙන්නේ කවුද කියන එක සොයා ගමු. අප කරා කඩාගෙන එන ප්‍රශ්නවලට බෞද්ධ දර්ශනයේ පැත්තෙන් විසඳුම් සොයන හා සොයා පිළිතුරු ලබාගත් අය ඒ කවුද කියලා දන්නවා. ඒ තමයි මගේ බුදු පියාණන් වහන්සේ. මගේ කියන පදය නොදා නිකම්ම බුදු පියාණන් වහන්සේ කියන්න මගේ හිත ඉඩ දෙන්නේ නැහැ. නැත්තේ හේතු දෙකක් නිසා. එකක් තමයි පාරමී පූර්ණයට උන්වහන්සේ අනන්ත දුකක් වින්දේ මමත් වෙනුවෙන් බවට ඇති දැනීම. අද ඉන්න මා වෙනුවෙන් මගේ අම්මවත් එච්චර දුකක් විඳලා නැති බව ස්ථිරයි. දුකක් වින්දනම් අම්මා මෙලහකට සසරින් එතර වෙලා. ඒකයි ස්ථිරයි කීවේ. දෙවන හේතුව තමයි අද වන විට නාලිකා 3ක් පවත්වාගෙන යමින් තව මෙවන් නාලිකා 2ක් ආරම්භන්න සැලසුම් කරන තැනට මා සුවපත් කළේ උන්වහන්සේ නිසා. උන්වහන්සේ චතුරාර්ය සත්‍ය කියලා ධර්මතා 4ක් පෙන්වා දීලා තියෙනවානේ. නුවණක් තියෙන කෙනෙකුට ජීවිතේ ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු සොයා ගන්න පුළුවන් ඒ 4ට අනුරූපව. මගේ ජීවිතයේ සාක්ෂියට තබලා මෙතැනට එක්කල යුතු දේ ඉහත ප්‍රශ්නවල තුන්වැන්නට ගොනු කරන නිසා දැන් දෙවන ප්‍රශ්නයට යනවා. ඒ අප කියන පියවර 4 පසු කිරීමයි අද තියෙන බටහිර මනෝවිද්‍යාවයි අතර වෙනස කුමක්ද යන්න. එක් වෙනසක් නෙමෙයි වෙනස්කම් රාශියක් තියෙනවා. රෝගී මනසට හේතු හසු කරගන්නා තැනේ ඇති වැරැද්ද ප්‍රධාන වෙනසක්. හේතු ලෙස බටහිරායට අද දක්වාම අසු වෙලා තියෙන්නේ ශාරීරික රසායනික සංයුතියේ ඇතිවන උස් පහත් වීම පමණයි. මානසික රෝග සුව කරන්න දෙන ප්‍රතිකරල්ලුත් ඒ අනුවමයි යන්නේ. බටහිර පැත්තට පක්ෂපාතී කෙනෙක් ඇයි එතකොට කවුන්සලින්, ඒ කියන්නේ උපදේශනය කියා දෙයක් තියෙන බවට ප්‍රශ්න කරන්න පුළුවන්. ඇත්ත ප්‍රතිකරල් වලට අමතරව එහෙම ක්‍රමයක් තියෙනවා. නමුත් ඒකත් ඉහත කී හේතුව මත්තම සංවර්ධනය වූ සාකච්ඡා ක්‍රමයක් මිස නියම හේතු දැන ඒවාට විසඳුම් ලෙස කරන උපදේශනයක් නෙමෙයි. තවත් අතකට අද වන විට එයත් ලාභ ලබන වෙළඳ ව්‍යාපාරයක් වෙලා.
ඒ සියලු දුර්වලතා නිසා අදවන විට වන්නේ මානසික රෝගීන් ඒ රෝගත් එක්කම ජීවත් කරවීමට කරන හුදු නඩත්තුවක් පමණයි. මානසික ලෙඩේ සුව වෙන්නේ නැහැ. වෙන්නේ ලෙඩේ පාලනය කිරීම පමණයි. ප්‍රතිකරල් මගින් රසායනික සංයුතිය පාලනය කිරීම ඔස්සේ ලෙඩේ පාලනය කරන්න යන ගමනේදී කාලයත් සමග එකතු වෙන අතුරු ආබාධ ප්‍රස්තුත ක්‍රමවේද දෙක අතර ඇති තව වෙනසක්. නමුත් බෞද්ධ දර්ශනය පදනම් කරගත් අප කියන සිව්පැති ක්‍රමවේදය අතුරු ආබාධ වලින් තොරව ලෙඩේ නිට්ටාවට සුව වීම ඉලක්ක කරගත්තා. හිතට එකඟව දැන් මෙතනදීම කිව යුතු දෙයක් තියෙනවා. ඒ තමයි සියලු මානසික රෝගීන් නිට්ටාවට සුව කළ හැකි බවක් මෙයින් අදහස් නොවන බව. පළමු දේශනාවේදී අප කීව මානසික රෝගවලට ප්‍රධාන හේතු 4ක්. ඒ හේතු 4න් හේතු 3ක් මත හැදෙන රෝග අප කියන ක්‍රමයෙන් නිට්ටාවට සුව කළ හැකි බව මට විශ්වාසයි. අනෙක් හේතුව මත මානසිකව රෝගී වන සියලු අය නිට්ටාවට සුව කළ හැකි වෛද්‍යවරයෙක් මේ තුන් ලෝකේම නැහැ. ඒ ගැන ඉදිරියේදී වැඩිදුර සාකච්ඡා වන නිසා දැන් අවසන් පැනයට යනවා. පැනය තමයි අප කියන පියවර පසු කරමින් ගොස් සුවය ලැබපු අය ඉන්නවද යන්න. මාව සාක්ෂි කොට අද මට ඉදිරිපත් කළ හැකි එකම හා ප්‍රබලම සාක්ෂිය තමයි මම. නමුත් ඒ කතාවේ සමස්තය කියන්න මේක සුදුසු තැන නෙමෙයි. සුදුසු තැන ඉදිරියේදී හමු වෙනවා. එතෙක් වෙනත් සාක්ෂි කීපයක් ඉදිරිපත් කරන්න. මේ වීඩියෝ පෙළ නරඹන අසන ඔබ මහනුවර දිගන ප්‍රදේශයේ දිවි ගෙවූ ආචාර්ය HSS නිශ්ශංක මහතා ලියපු පොත් කියවලා තියෙනවද කියා ප්‍රශ්න කරන්න වෙනවා. කියවලා තියෙ නම් ඒ පොත්වල සුව වූ අයගේ සත්‍ය සිද්ධි ගණනාවක් තියෙනවා. අහලා හෝ කියවලා නැත්නම් ඒ මහතා 2007 දී සම්පාදනය කරපු බෞද්ධ මනෝචිකිත්සාව නැමැති කෘතිය හා 2005 දී සම්පාදනය කරපු සහනය සඳහා උපදේශන නැමැති කුඩා කෘතිය කියවන්න කියා ආරාධනා කරනවා. තැනට අනුව දැන් මේ මොහොතේම කියව යුතු තව කරුණක් තියෙනවා. ඒ තමයි අප කියවන පියවර 4 මේ ක්‍රමයෙන් ෂණික ප්‍රතිඵල තියෙන්නේ හේතු දෙකක් මත හැදෙන මානසික රෝගවලට පමණයි කියන එක. හේතු දෙකෙන් එකක් අමනුෂ්‍යයන්ගේ බලපෑම, අනෙක මිනිසුන්ගේ උපක්‍රම. ඔය හේතු දෙක නිසා වැළඳී ඇති මානසික රෝග ඉක්මනින් සුව කරන්න පුළුවන්. ඉක්මනින් සුව කරන්න පුළුවන් කියන්නේ අප කියවන පියවර 4 වේගයෙන් පසු කළ හැකිය යන්නයි. නිදසුන් දෙකක් කියන්න. සමාජ මාධ්‍යවල කලින් කල පළ වෙනවා ස්වාමින් වහන්සේලා විසින් අමනුෂ්‍යයින්ව පළවා හරිනු ලැබීමෙන් හා අනවින කොඩිවින කැපීමෙන් ලෙඩ සුවපත් කරන ආකාරය. අනෙක තමයි අන්‍ය ආගමික මහත්මයෙක් විශාල පිරිස් රැස් කරලා එවන්ම ආකාරයකින් අමනුෂ්‍යයෙන් පළවා හැර ලෙඩ සුවපත් කරන අවස්ථා දකින්න ලැබීම. ආධ්‍යාත්මික පිරිහීම නිසා හැදෙන මානසික රෝග සුව කරන්න ඊට වඩා ටිකක් කල් යනවා. කර්ම විපාක හේතුවෙන් හැදෙන මානසික රෝග සුව කරන එක ලේසි නෑ. මුලින් කී වශයෙන්ම ඔවුන්ගෙන් අති බහුතරයක් සුව කරන්න බෑ මොනවා කරලවත්. ලොව පුරා මානසික රෝහල් වල ස්ථිර හා අර්ධ වශයෙන් නේවාසික වෙලා ඉන්නේ අන්න ඒ හේතුව නිසා ලෙඩ වෙච්ච අය. දැන් නැවතත් කියව යුතු දෙයක් තියෙනවා. අමනුෂ්‍ය බලපෑම් හා අනවින කොඩවින ගැන කතා කරනකොට අහේතුක අපුලක් පෙන්වන අය ඉන්නවා මේ සමාජයේ. අහේතුක අපුලක් කී හේතුව ඉදිරියේදී බුද්ධ දේශනා ඇසුරින් පෙන්වා දෙන්න නියමිතයි. අද දේශනය මෙන්නිමයි. මේ වීඩියෝ පෙළෙන් ලෝකයාට සිතක් වන බව වැටහේ නම් අන් අයටත් බලන්න, අහන්න, ෂෙයා කරන්න. මෙවන්ම කෙටි දේශන මාලාවකින් යුත් සෝපාක නැමැති මගේ බෞද්ධ නාලිකාවත්, විශ්ව කර්ම ගෙදර නැමැති වාස්තු විද්‍යා නාලිකාවත් නරඹන්න අහන්න කියලා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මේ දේශනය නැරඹූ ඇසූ සියලු දෙනාට ජය සතුට පිරි සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. සියලු සත්වයෝ සුඛී සුවපත් වෙත්වා.